පසුගිය ජුනි 8 වනදාට මැද පෙරදිග යුද්ධයට දින 100ක් සම්පූර්ණ වුණා. නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් සති දෙකකින් අවසන් කරනවා යයි කියූ ඒ යුද්ධයේ අවසානයක් පිළිබඳව තවමත් නිශ්චිත බලාපොරොත්තුවක් නැහැ. මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සෝෂල් ට්‍රූත් ගිණුමේ තබන එක් සටහනකින් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල අනාගතය තීරණය වන තත්ත්වයට පත්ව තිබෙනවා. පසුගිය අප්‍රේල් මස 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන් විරාමය අවසන් වීමෙන් පසු යළිත් දෙරට අතර උග්‍ර ගැටුම් ඇති වී තිබෙනවා. මෙම ප්‍රහාර මාලාව නිසා එක් රැයකින් ලෝකයේ වෙළඳපොලේ ඉන්ධන මිල 5%කින් ඉහළ ගියා. The Asian Business Daily වෙබ් අඩවියේ දත්තවලට අනුව එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම් යළිත් වරක් උත්සන්න වීමත් සමග ඉදිරියේදී තෙල් බැරලයක මිල ඩොලර් 150ක් දක්වා ඉහළ යා හැකි බව වාර්තා වෙනවා. BBC පුවත් සේවය දක්වන ආකාරයට පසුගිය ආසන්න සතියක කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවති ගැටුම්කාරී තත්ත්වය යළිත් උග්‍ර ලෙස වර්ධනය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ජුනි මස 11 වනදා නැවත වතාවක් හෝමූස් සමුද්‍ර සංදිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඉරානය කටයුතු කළා. මීට පෙර හෝමූස් සමුද්‍ර සංදිය තහනම්ව තිබුණේ ඉරානයට සතුරු රාජ්‍යයන් වලට පමණයි. නමුත් ජුනි 11 වනදා සිට සියලුම රාජ්‍යයන්ටත් විශේෂයෙන්ම වෙළඳ නෞකාවලටත් හෝමූස් සමුද්‍ර සංදිය තහනම් කර තිබෙනවා. හෝමූස් සමුද්‍ර සංදිය යනු අරාබි මුහුදේ පර්සියන් බොක්ක සහ ඕමාන බොක්ක අතර පිහිටි පටු ජල තීරයක්. මෙහි සම්පූර්ණ දිග කිලෝමීටර් 167ක්. ඇතැම් ස්ථානවලදී මෙහි පළල කිලෝමීටර් 96ක් ලෙස දැක්වුණත් මෙහි පටුම ස්ථානයේ පළල කිලෝමීටර් 33ක්. එහි පිවිසුම් ස්ථානයේ පළල කිලෝමීටර් 50ක් ලෙසයි සඳහන් වෙන්නේ. ගෝලීය ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 20%ක්ම සිදුවන මෙම හෝමූස් සමුද්‍ර සංදිය අයත් වෙන්නේ ඉරාන මුහුදු සීමාවට. මේ හරහා මාසිකව භාණ්ඩ ප්‍රවාහන නෞකා, බොරතෙල් නෞකා, මගී ප්‍රවාහන නෞකා සහ රසායනික ද්‍රව්‍ය සහ ගෑස් නෞකා ඇතුළු නෞකා 3000ක් පමණ ගමන් කරනවා. 2023 වසරේ මුල් භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ බලශක්ති තොරතුරු මධ්‍යස්ථානයේ දැක් වූ වාර්තාව අනුව දෛනිකව මේ සමුද්‍ර සංදිය හරහා බොරතෙල් බැරල් මිලියන 20ක් ප්‍රවාහනය කරනවා. එය වසරකට ඩොලර් බිලියන 600ක ආසන්න බලශක්ති වෙළඳපළකට සමාන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ හරහා සිදුවන ගෝලීය ඉන්ධන සැපයුමෙන් 80%ක්ම ලබා ගන්නේ ආසියාව. ඉරානයේ විශාලතම තෙල් ගැනුම්කරුවා බවට පත්වෙන්නේ චීනය. ඒ අනුව ආසියාතික කලාපයට ඍජුවම බලපාන මේ තත්ත්වය ශ්‍රී ලංකාවටත් ඍජුව සහ වක්‍රව බලපෑම් කරනවා. මේ හරහා ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය, බලශක්ති සහ ඉන්ධන ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය සහ ආර්ථික කටයුතු අඩපණ වීමේ යම් අවදානමක් පවතිනවා. ඉරානය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තේ ගැනුම් කරුවෙක්. මේ ආකාරයෙන් හෝමූස් වසා දැමීමත් සමග එම තේ අපනයන ක්ෂේත්‍රයට ඍජුව බලපෑම් සිද්ධ වෙනවා. එසේම මෙරටින් අපනයනය කරන බොහෝ භාණ්ඩ රැගත් නෞකා මැද පෙරදිග කලාපයට ගමන් කරන්නේත් මේ හෝමූස් සමුද්‍ර සංදිය හරහා. ඒ නිසා මේ තීරණය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ඍජුවම බලපාම් කරනවා. ඊට අමතරව බලශක්ති සහ ඉන්ධන මිල ඉහළ යාමටත් අඛණ්ඩ සැපයුම තහවුරු කර ගැනීමටත් බාධා ඇතිවීමේ අවදානමක් පවතිනවා. හෝමූස් සමුද්‍ර සංදිය වසා දැමීමට ඉරානය තීරණය කිරීමත් සමග පැය 24ක් තුළ සමස්ත ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල 2%කින් ඉහළ ගියා. බොහෝ සංවර්ධිත රටවල ආර්ථිකයටත් දැඩි බලපෑම් එල්ල කරන මෙම තීරණය දන්නා කාලයක සිට සංවර්ධනය වෙමින් පවතින රටක් යයි කියන ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ නාවික කටයුතු වලටත් දැඩි බාධාවක්. හෝමූස් සමුද්‍ර සංදිය හරහා ගමන් කිරීමේදී ඇතිවන අනාරක්ෂිත තත්ත්වය නිසා නාවික ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යා හැකියි. එසේම විකල්ප නාවික මාර්ග භාවිත කිරීමට සිදුවීමත් සමග අමතර කාලයක් ගතවීම නිසා සැපයුම් දාමය අඛණ්ඩව පවත්වාගෙන යාමේද
අවදානමක් පවතිනවා. කෙසේ වෙතත් ඉදිරියේදී ඉතා ඉක්මනින් මේ යථා තත්ත්වයට පත් නොවුනහොත් යුරෝපාකරය ආසියාව ඇතුළු සමස්ත ගෝලීය ආර්ථිකයටම මේ හරහා දැඩි බලපෑමක් එල්ල වනවා.